welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් අරගෙන ආව අලුත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකේ අරගෙන ආවේ මායි මගේ යාළුවා කියන්නේ මගේ මේ යුනිවර්සිටි ලයිෆ් එකේ හම්බෙච්ච හොඳම යාළුවා. ඉතින් හරියටම කිව්ව යුනිවර්සිටි එයත් එක්ක මම අද කොත්තු හදනවා. හරිද? ඉතින් මම හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද මට හිතුණා ඉතින් දාන්න ඕනි කියලා මේ මගේ මුලින්ම ඔයාලට තෑන්ක් කරන්න ඕනි මේ මගේ පළවෙනි වීඩියෝ එකට මම හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔයාලා හැමෝටම ගොඩක් thank you so much. බැලුවට කමෙන්ට් කරාට ලයික් කරාට සබ්ස්ක්‍රයිබ් කරාට එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එකෙත් බලමු කොහොමද කොත්තු එක හදන්නේ. ඉතින් බලමු අපි යාළුවා තමයි වීඩියෝ කරන්නේ. එයාට එන්න බෑ කිව්ව වීඩියෝ එකට. එහෙනම් ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි හදන්න යන්නේ චිකන් කොත්තු එකක්. ඒකට අපි චිකන් ගෙනාවා. ඊට පස්සේ රම්පේ තියෙනවා, ලුණු, සුදු ලුණු. මේකේ තියෙනවා මේ මාළු මිරිස්, තක්කලි. ඊට අමතරව ලීක්ස් අපිට හොයාගන්න බැරි වුණා දවස් දෙකක් ගිහිල්ලා මේ කීල්ස් එකට. ඉතින් අපි ලුණු කොළ ගෙනාවා. තව තියෙනවා කැරට්. ඊට පස්සේ මේ MDK එකේ කොත්තු රොටි පැකට් එකක් තියෙනවා. ඕනික තමයි තියෙන්නේ. ඊට අමතරව බිත්තරක් තියෙනවා. හරි. එහෙනම් ඉතින් අපි පටන් ගමු. අපිට මේ ලොකු භාජන නැහැ. අපිට මේ අපි කොත්තු හදනකොම මේ අපේ කැම්පස් එකේ යාළුවෝ කිව්වා මේ යාළුවටත් එවන්න කියලා. ඉතින් sorry guys අපිට ලොකු භාජන නෑ එච්චර හදන්න තරම්. අපි මේ බොහොම හිච්චි භාජනයක හදන්නේ මේක. මේ හදලා මේ ඔයාලට වෙනම දවසක හදලා දෙන්න. ඒ හින්දා මේ මුලින්ම දැන් චිකන් එක හදාගෙන ඉමු. මේ චිකන් එක හදාගෙන ඉමු කොත්තු එකට දාන්න. ඊට පස්සේ මේ ඉතුරු ටික හදන්න පුළුවන් අපිට. මම මුලින්ම චිකන් එක මේ සෝදලා සුද්ධ කරලා චූටි කෑලි වලට කපලා මේක හදාගන්න යන්නේ. මම ඔයාලට මම චිකන් හදන විදිහත් පෙන්නන්නම්. මේ අපේ අම්මා හදන එකක්. මේක හරි රසයි. අම්මා ගෙදර තමයි මේක හදලා එවන්නේ. ඒවත් ටිකක් දාගත්තා. කහ කුඩු දානවා ඊට පස්සේ. ඒකට මිරිස් කුඩු. මේකට හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. මේ ලුණුත් දාගත්තා. ඊට පස්සේ ඒක හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා කැරට් එකත් සුද්ධ කරගත්තා. මේ ලුණු කොළ ටිකත් සුද්ධ කරගත්තා. අපි දැන් කැරට් එකත් මේ පොඩියට කපා ගමු. ඊට පස්සේ මේ ලුණු කොළ ටික පොඩියට කපා ගමු. ඊට කලින් මේ ලුණුයි මේ සුදු ලුණු මේ තොරේ ජින්ජරයි ඒ ඔක්කොම මේ පොඩියට කපාගෙන චිකන් එක හදාගමු. එන්න. හඳුන් කුරත් එකතු වෙලානේ. සරයි ඒක. sorry. හරි අපි කැරට් එක ගත්තා. මේ මන් ලුණු කපා ගත්තා පොඩියට. ජින්ජර් ගාලික් ඒවත් පොඩියට කැපුවා. දැන් මේක ආකර්ෂකේ. ඒකෙන් තමයි මම කැරට් ගන්න යන්නේ. ඒක හරිම ලේසි. හරිම එෆිෂන්ට් මේ. එයාට YouTube channel එකක් තියෙනවා. ඔයාලා ඒකත් subscribe කරන්න. එයා හැමතැනම travel කරනවා. හරිම ලස්සන videos ගේනවා.
මේ ඔයාලට ඒවත් බලන්න පුළුවන් එක එක තැන්වල travel කරන මේ videos. එයාට අද නම් vlog එකට එන්න බැයිකෝ මම වෙන දවසක යත් එක්ක අනිවාර්යෙන් vlog එකක් ගේන්න. හරි දැන් මට කියන්න මේකෙන් මොකෙන්ද කපන්න කියලා. ලොකු කෑලිද පිච්චි එකද? පිච්චි එකෙන්ද? මේ කොත්තුව හදන වැඩේට ඉතින් මට මෙයාගේ උදව්වකට කියලා ලැබුණේ මෙච්චරයි. මොකද්ද? මම තමයි කැමරා කරන්නේ behind the camera. කොච්චර වැදගත් වැඩක්ද කරන්නේ බලන්න අද මම. මොකද ලැබුණේ උදව් කැමරාකරණය සහ මේ ග්‍රේටර් එක විතරයි ඉතින්. එච්චරයි ඉතින්. හැමදාම තමයි. අනේ එහෙම අපහාස කරන්නේ. මේ බෝඩි මේ මැනිකක් වගේ ඉන්නේ මම. දැන් මෙතනින් දාන්න අර පොඩක් ටන් එකක්. කියලා ස්පාර්කල්ස් ටිකක් දාන්න. සක්කලි පොඩ්ඩක්. දැන් මේකටම මම මේ චිකන් එක ලොකුවට කපා ගත්තේ මේ මොකද මේ දැන් අපි මේක අර චූඩි කෑලි වලට කපනවනේ. මේ කඩනවනේ. මේක දැන් හැදුනම ඒ හින්දා. සුවඳයිනේ. සුවඳ නැති වුණා සුවඳයි කියන්නේ නම ගායි. මේ ඉතින් ඇත්ත කියන්න ඔයා බොරු කියන්න එපා. නෑ ඇත්තටම සුවඳයි. ඇත්තටම මෙයා කැමරා හයි. මගේ කැමතිම වැඩේ තමයි උයන එක. මේ මගේ එක හොබි එක. ඉස්සර නම් මගේ හොබි එක මේ පොත් කියවන එක. දැන් මගේ හොබි එක උයන එක. මේ මම උයන පුරුදුනේ මේ අපේ අම්මා මේ අපේ තාත්තා සෙනෙක් වුණාට පස්සේ ඉඳලා ගෙදර වෙන කෑම හදන්නේ නැහැ. හදන්නේ නිකන් බතුයි එළවලුයි ඒවා විතරයි. මස් මාළු විතරයි. ඉතින් මේ මට හැම වෙලෙම මොනවා හරි කන්න ඕන. ඉතින් මේ අම්මා හදන්න නැති හින්දා මම පුරුදු වුණා තනියම හදාගෙන කන්න. ඉතින් එහෙම තමයි මම එක ඒවා හදන්න පුරුදුනේ. මම දැන් හැමදේම වගේ හදනවා. කොත්තු, ෆ්‍රයිඩ් රයිස් හැමදේම ඉතින් හදනවා. ඉතින් ඒව රහයි කියලා කට්ටිය කියනවා. බුබුලු දාමින් චිකන් එක හැදෙන ගමන් අපි දැන් මේකට වතුර ටිකකුත් එකතු කරමු. This is not sponsored but we are using Fortune cooking oil, coconut oil. මේ ඔයාලට පොඩි මේකක් කියනවා මේ සුදුලුණු පොතුත් එක්ක දාලා තියෙන එහෙම දැම්මම රසයි කියන්නේ. ඒ හින්දා තමයි එහෙම දාලා තියෙන්නේ. හොඳට සෝදලා ගන්න ඕන. එතකොට අවුලක් නැහැ. ගන්න පුළුවන්. ඊට පස්සේ රම්පේ ඊට පස්සේ ලුණු මම මේකට මාළු මිරිසුත් දානවා. චුට්ටක් සැරේට තියෙන්න ඕන හින්දා. මදුරු? අර ගැහුවනේ අපි. කිවර වෙනවා තේරෙන්නේ. ඒක සැරේට මේ මගේ කටටත් ආවා.
තක්කාලි මිරිස් මේ ටික හොඳට මේ තෙල් වල පොඩ්ඩක් කර ටෙම්පරාදු කරලා බලන්න ඕනේ. සුවඳනේ එතකොට ටෙම්පරාදු වෙනකොට මේකට මම ලුණු ටිකක් gummies ටිකක් කෑලි මිරිස් මස්කරි තුන පහ චුට්ටක් චුට්ටක් දාන්න. මේ ඉතින් මම හදන විදිය. ඒක ඉතින් වෙනස් වෙනස් විදිහට හදනවනේ. ඔයාලා හදන විදිය වෙනස් ඇති. ඊට පස්සේ මම මේකට කැරට් ටිකක් දාගන්නවා. ගින්දර ටික වැඩි කරා නම් හරිනේ. ෆ්‍රයි එතකොට මේ මේක නෑ වෙන්න නෑ. පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දාමු. නැත්නම් අර නිකන් තැඹුණාම වගේ වෙනවා. ක්‍රිස්පි ගතිය එනවා. මේ කොත්තු රොටි ටික දැම්මම තා ටිකක් ෆ්‍රයි කරමු. හොඳට එතකොට මේ රස ඒක නෙමෙයි. බිත්තර දාගට පස්සේ ඒක කලවම් කරලා මම ලුණු කොලක් දැම්මා. මේ මම කැමති නැහැ මේ අර ලුණු කොළ ලීක්ස් එක ගොඩක් අමුවෙන් හැදෙනවා. ඒක හින්දා තමයි මෙහෙම කලින් දාගත්තේ. එතකොට මේක ටිකක් අර තැම්බෙනවනේ හොඳට. ඒ හින්දා. ඒ වුණාට guys අමුවෙන් කද්දම රහ එන්නේ. ඔව් මෙයා මේ අමුවෙන් කන්න කැමති. මේ මම කැමති නැහැ අමුවෙන් කන්න. ඉතින් හදන්නේ මං හින්දා මම ඒක පොඩි කපටි වැඩක් කරා. මෙයා සැලඩ් වලටත් ගොඩක් කැමති. මෙයා අමු කෑම වලට කැමති. මම තක්කාලි එහෙම කන්නේ. මොඩයි guys. එළවලු තක්කාලි ඒව කන අඩුයි මම. ඒකල හැමදාම මොක් කර කීගේ ඉන්නවා. විටමින් උණ්ණතාවයක් හදාගෙන ඉන්නවා. මේකට කොත්තු රොටි ඇඩ් කරගමු. ඒ චූටි කැලි වලට කපලා තියෙන්නේ. This enough? No? තව දාමුනේ මදිනේ. දැන් මික්ස් කරලා බලන්න නැතිද කියලා එළවලු නැත්තම් වැඩි වෙනවනේ. ඔක තියන්න පැත්තේ. අර මේ රෙඩ් එක නෑ. අපිට ටකට සද්දෙට ගහන්න එකක් නැහැ. ඒ වුණාට ඒක සුවඳයි. Guys, this smells so good. කවුද හැදුවේ? Let's see how it tastes. But first, the smell is really awesome right now. Looking nice නේ.
Yeah, I wish you could experience this like ඒ කියන්නේ ඒක මරු ෆීලිං එක බොඩි මයි යාළුවත් එක්ක මේක බොඩි මන් නෙමෙයි අපි අපාර්ට්මන්ට් එකක් කරන් ඉන්නේ අපි දෙන්න ස්ටඩීස් කරන එක හා සමානව කෑම හදන එක නම් ගොඩාක් කරනවා අපි දෙන්න හොඳ කනවා මොනව නැත්තම් මෙයාටත් ඇසඩු යන්න පුළුවන් මෙයා තරම් බෑ තාම ඔව් ඒ වුණාට එයාගේ කෑම රසයි ඉතින් අපි දෙන්න දෙයියනේ කියලා මොනව නැත්තත් හොඳට කාලා බීලා ඉන්නවා අනිත් වලට සාපේක්ෂව අපි ප්‍රයෝරිටයිස් කරන්නේ කෑම. එහෙම සීන් එකක් තියෙනවා. එහෙමයි කියලා අපේ රිසල්ට්ස් අඩුත් නෑ. ඉතින් සම්මන්නේ. මට වඩා මෙයාගේ රිසල්ට්ස් හොඳයි. මෙයා නම් ස්පෙෂල් කරනවා මම කරන්නේ. මේ කොහොම හරි මේ ඉතින් දැන් අපේ අවුරුද්දෙන් කණේම ඉන්න හදන්නේ මෙහෙ. මම කැමති guys living alone vibe එකට. ඔව් මම දිගටම ඉන්නවා. අනේ මෙයා තනියම ඉන්න ලබන අවුරුද්දෙන් ඉඳන් ඉතින් තාමාස ඕගස්ට් 2-3ක් වගේ තියෙනවානේ. 2-3ක් වගේ තියෙන්නේ. ඉතින් අපි වෙන් වෙලා යනවා. මම මෙයාගෙන් ගැලවෙනවා guys. තේරෙයි මන් නැති අඩුව ගියාම. ඕන හරිද මෙයා මං ගියාට පස්සේ ළමයි ඇත්තටම මෙයාට පාළුත් වෙනවා මං දන්නවා ඉතින්. වද දෙන්න කෙනෙක් නැහැනේ. ඒ හින්දා මං දන්නවා මෙයාට අනිවාර්යෙන් පාළුත් වෙනවා කියලා. මේ අපේ චිකන් කරි එක අපි කලින් හදාගත්ත අපි ඒකෙන් චිකන් හොදි ටිකකුත් මෙහෙම දාගමු මේකට. දාලා මේක හොඳට කලවම් කරගමු. මට මේකට මේ කුරුඳු පොත්තක් එහෙම දාන්න අමතක වුණා. ඒ වුණාට ඒක සුවඳයි. ඔව් ඒක රසට තියෙන සුවඳයි රසයි දෙකම තියෙනවා හොඳට. මේකට ලොකු භාජනයක් තිබ්බ අපිට ලොකු භාජනයක් තිබ්බනේ යාළුවන්ටත් එක්ක දෙන්න තිබ්බනේ. ඉතින් අපිට ලොකු භාජනයක් නැහැ. අපි ඉතින් අර 1% ඔව් එහෙමනේ අපි හදන්නේ. ඒ හින්දා මේ අපිට ලොකු ඒවා නැහැ. නෑ. අනික අපිට ලොකු ෆ්‍රයින් පෑන් එකක් නැහැ. ඉතින් අපි මේ සාස් පාන් එක තමයි කොටු හදන්නේ. මේ තාච්චියකුත් නැහැ පෑන් එකක්වත්. හරි. පෑන් එකේ බෑන් කොහොමද කොටු හදන්නේ? හරි ඉවර. දැන් චිකන් ටික කඩලා දාන්න තමයි දෙන්නේ. ඔව් චිකන් ටික කඩලා දාන්න ඕනේ. දැන් මේක හරි. Looking nice. Bye chef Samara. ඔයාලට අපි බෙදලා පෙන්නන්නම් කොහොමද මේක කියලා. මේ එතකන් කීයෙන් නම් දැන් ප්ලේට් එකකට බෙදාගත්තා පොත්තු එක. මේ දැන් යාළුවටනේ සර්ව් කරන්නේ මම. මේ ඉතින් එයා අහු ජාති කන්න කැමති හින්දා මම මේ මෙතන තක්කාලි පෙති 4කුයි ලුණුයි කපලා තියාගත්තා. චිකන් අපි කොත්තු එකකට මික්ස් කරා ආයෙ වෙනමත් ගත්තා. චිලි පේස්ට් නුත් දාගත්තා. මේවා අපි මේ ගෙදරින් හදාගෙන ආපු ඒවා. මේ කලින් ඉතින් මේ මම දැන් යාළුවට කටක් එයා දැන් එන්න බෑනේ කැමරාවට. ඒ නිසා මම දැන් යාළුවට කටක් කවලා ඕගොල්ලන්ට ඇහෙයි රස කියන්න. කඩේ අන්න. guys ඇත්තටම මේක රහයි. ඒක ඉතින් මේ අතන මේක රහයි. I would give this හොඳයි solid 10 out of 10. අතන මේක රහයි මේ කඩේකින් ගෙනල්ලා වගේ. අපි කිසිම මේකක් දැම්ම නැහැ අතම දැල්නේ මේ සෝය සෝස් එකක් දැල්නේ. සෝය සෝස් එක ගත්තා අමතක වුණාද? ඔව්. එච්චරට සිහිය හොඳයි අපේ. අන්තිම මොහොතේ මෙයා කියනවා සෝය සෝස් එක දාන්න. සෝස් අමතක වුණා. සෝස් දැම්මේ නැහැ. සෝය සෝස් දැම්මේ නැහැ. කිසිම කිමිකල් මුකුත් නැහැ. තනිකරම කඩේ විදිහටම තියෙනවා. ඔව්. මාර්ම රහයි. MSG මුකුත් නැතුව. දැන් ඉතින් අපි මේක රස විඳින්න තමයි යන්නේ. දැන් අපි කනවා ෆිල්ම් එකකුත් දාගෙන. ඉතින් ඔන්න ඔහම තමයි මේ අපේ කොත්තු නයිට් එක. ඔන්න ඔහම තමයි අපේ කොත්තු නයිට් එක. ආකි තමයි තනිකරම වීඩියෝ කරන එක කරේ. මම කරේ හදන එක. ඉතින් එයා මගේ පාළු මැකුවා. මගේ ගාවට වෙලා කියව ඉඳලා. ඉතින් මේ ඔයාලත් බෝඩින් වල ඉන්නවනම් යාළුවෝ එක්ක වෙලා හදලා බලන්න. හරිම ෂෝක් ඉතින් අපි දෙන්න දැන් මේක කනවා ෆිල්ම් එකකුත් බල. හරිම චූටි මෙමරීස්. I should add this. ඒ කියන්නේ හරිම චූටි මෙමරීස් කොත්තු එකක් හදනවා කියන එක මහ දෙයක් නෙමෙයි. හරි පොඩි දෙයක්. But the thing is ඔයා එක වගේ යාළුවත් එක්ක ඔයා uni life එකේ තව enjoy කරන දෙයක්. It's always the little things that we should enjoy in our life.
ඒ නිසා ඉතින් අපි මේක vlog කරන්න හිතුවා. ඒ හින්දා තමයි මේ අපිට ඕන නම් මේක ෂෙයා කරගන්න. ඉතින් එකක් කවදා හරි අපිට මේක බලන්න පුළුවන්. ලස්සන මෙමරි එකක් විදිහට අපි දෙන්නා වයසට ගිහපු කාලෙක යුනි එකේ ඉගෙන ගන්න වැඩ පැත්තක තියලා කෑම හදන් කවුරු වැඩි. අනිත් එක මේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන කියලා හිතුවා. කලින් වීඩියෝ එක බැලුවටත් thank you so much. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරයි කියලා හිතනවා. එහෙනම් ඔයාලත් යාළුවෝ එකතු වෙලා මොනවා හරි කොත්තු නැතත් වෙන මොනවා හරි කෑම හදාගෙන කාලා chill එකේ ඉන්නවනේ. chill එකේ ඉන්න. එහෙනම් ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න. ඔයගේ යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකම් ගිහින් එන්න. bye bye.